වෙනවා. හැබැයි ඊයේ වෙනකන් 25 දීලා නැහැ. අපි මේ කුඩි ගෙවල් වලට අපේ සල්ලි ටික අපි හොයලා අම්මා කරලා අපේ ළමයි ටික ගෙදර විතවලා මේ ඒගොල්ලෝ තවමත් පාසල් වලට ගියේ නැහැ. ඒකට පොත්පත් ගන්නත් කිසිම මේ ක්‍රියාවක් නැහැ. ඒ හින්දා අපිට මේ ජනාධිපතිතුමාට කතා කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්න වලට අපිට උත්තර ඕනේ සහ එමගාම අපිට මාසිකම අර කියන්නේ ආය නිවාස කියන අපිට මේ හරි උත්තරයක් ඕනේ අපිට. ඒ හින්දා කරුණා කරලා අපිට පොඩි සාකච්ඡාවකට අපිට ඉඩම් දෙන්න. අපිට ඕනේ ජනාධිපතිතුමාට ඕනේ. සාකච්ඡාව උත්තරයක් කරන්න. ඒ වගේම ලංකාවේ මිනිස්සු කතා කරන්න කියන අනිවාර්ය මාසිකමාරක් විතර මේ හැමෝම පරගන්නවා. දැන් මාතලේ ගම්මඩුව ගත්තම ඉස්කෝලේ දෙකම ගහලා ළමයි 350ක් යන ඉන්නවා. ළමයි 350ක් යන්න ගණක් නැතු ඉන්නවා. අවුල් 450ක් යන්න ගණක් නැතු ඉන්නවා. මේ තියෙන්නේ මේ ළමයි යෝගුවේ. මේ නියම කෙනෙක් කරන්න එපා මහත්තයෝ පොලිසියට එහෙම බලය දීලා නැහැ. එහෙම බලය දීලා නැහැ. එහෙම බලය දීලා නැහැ. එහෙම බලය දීලා තමයි අපි දුක කියලා ඕනේ. මිනිස්සු අපි මිනිස්සු වයිටයි ඔයාලා වැඩේනේ වෙන්න ඕනේ. කොහොමද ඒ ජනාධිපතිතුමා සහ ඒගොල්ලත් එක්ක පෙනිසිදන කවුත් මෙතනilla නාඩා නටන්න එපා. අපි කියන්නේ අපිට කරනවා කියලා කියපු ඒ ටික අපිට අවශ්‍යයි. සහ මේ අවුරුදු 200ක් විතර මේ තයවත් වැඩ කරලා අපි මෙරිලා තාමත් අපිට මෙච්චර නායකයෙකුත් දෙන්න ඉඩමක් නැහැ කියලා කියන එක කොච්චර අසාධාරණයක්ද? ඒක මේ ලංකාවේ මිනිස්සු දන්නේ නැද්ද? ඒ හින්දා තමයි අපි මෙතනට ආවේ. අපේ ආවේ මෙතන කණ්ඩු කරන්න නෙවෙයි. අපේ ඉල්ලීම් ටික, අපේ දුක, අපේ ප්‍රශ්න මේ අපි ගැන ගොඩක් බලන්නේ නැති මේ මාස එකමාරක් විතර අපි පිටිනටපත් වූ අපේ ප්‍රශ්න ගැන කියන්නේ. ඉතින් එනකොට අපේ පොලිස් මාත්‍රා මෙතන දාලා අපිට මේ ජනාධිපති කාර්යාලයට යන්න දෙන්න කියලා කියන්නේ. උත්තර දෙනවා අපි. මේ අම්මලා තාත්තලා අපේ බස්සකට අරන් එවිලා කියන්නේ ඒ සත්‍ය දීලා. ඉතින් ඕගෙන හිතන්නේ නැති ආණ්ඩුව. ඕගෙන හිතන්නේ ජනාධිපතිතුමා. අය අපිට. මෙන්න මේක තමයි අපේ ප්‍රශ්න. ஒரு வருடம் நாங்கள் இந்த மண்ணுக்காக உழைத்திருக்கிறோம். 200 வருடம். அப்படி இருந்தோம் ஹோம்ல இருந்தோம். எங்க பிள்ளைகள் அனுர மாமாவுக்கு லெட்டர் எழுதியிருக்காங்க. எங்க சின்ன பிள்ளைகள் லெட்டர் எழுதியிருக்காங்க. இது அவருக்கு விளங்கலையா? நாங்க அவரை வந்து சண்டை போட வரல தானே. எங்களோட துக்கத்தை தானே எழுதியிருக்கு. ஒவ்வொரு பிள்ளையோட உணர்வுகளை எழுதியிருக்காங்க. இதுல உணர்வுகளை எழுதியிருக்காங்க. அனுர மாமா, அனுர அப்பா, அனுர ஐயா, அனுர தாத்தான்னு எழுதியிருக்காங்க. அப்ப இதை கொடுக்க கூட எங்களுக்கு இந்த அரசாங்கத்துக்கு இல்லையா? எங்களுக்கு கொடுக்க முடியாதா? எங்க நிலைமை யாரும் கேட்க மாட்டீங்களா? மலைய மக்களை கேட்க மாட்டீங்களா யாருமே? இதுதான் நிலைமோ? இதுதான் நிலையா எங்களுக்கு? இதுதான் நிலைமையா? இன்னமும் எங்களை இன்னமும் அடிமையா வச்சிருக்க இந்த அரசாங்கம் நினைக்குதா? சரியான ஒரு ரிப்போர்ட்டை கொடுத்து எம்பிஆர் ரிப்போர்ட் வந்திருக்கு. පොඩි අවස්ථාවක් දෙන්න. අපි මාතෘකාවට අපිට අවස්ථාවක් දෙන්න මොකද? අද දවසේදී මාතලේ ගම්මඩුව ප්‍රදේශයේ ජනතාවත් ඉක්වා සුලිගුණාටුව නිසා පීඩාවට පත් වෙලා මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. මේකට ප්‍රධාන හේතුව තමයි මේ තියෙන ආපදා තත්ත්වය ආවට පස්සේ රටේ බොහෝ තැන් ගම් වතුර ගැලුවා නායකයා. ඒ වගේම ජනතාව සාමාන්‍ය ජනතාව ඇවිල්ලා මේ ප්‍රශ්නේ සාමාන්‍ය අතට විසඳ ගන්න ගොඩාක් මැදිහත් වීම පහුගිය කාලේ කරා. එතකොට මේ ව්‍යසනයත් එක්ක ජනතාවට සිද්ධ වුණා අකමැත්තෙන් වුණත් ආපදා කඳවුරු වලට යන්න. ජනතාවට සිද්ධ වුණා ළඟම තියෙන කෝවිලට, පන්සලට, පාසලට ගිහිල්ලා ජීවත් වෙන්න.
දැන් එහෙම ජීවත් වෙන්න පටන් අරගෙන මාසයකට වැඩි තවමත් ජනතාවගේ ජීවිතය යථා තත්ත්වයටපත් කිරීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසාම තමයි කොළඹට ඇවිල්ලා මේ ජනතාවට කියන්න සිද්ධ වුණේ. ජනතාව ගියා ප්‍රාදේශීය ලේකම් හම්බ වෙන්න. ග්‍රාම සේවකලා හම්බ වුණා. දිසාපතිලා හම්බ වුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල ප්‍රාදේශීය නියෝජිතයෝ හම්බ වුණා. ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීලා හම්බ වුණා. ප්‍රාදේශ සභා නගර සභාවල මන්ත්‍රීලා හම්බ වුණා. ඒ වගේම ඉන්න හැම කෙනෙක්ටම කියලා බැරි තැන තමයි ලියුම් මිටියක් හදාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට මේක බාර දීලා ඒ වෙනුවෙන් බලපෑම් සාගත විරෝධතාවයකුත් කරන්න කියලා ආවේ. දැන් මේ වගේ තියෙන ප්‍රශ්නය තමයි අද ගිහිල්ලා මේ ජනතාවගේ පිරිසක් එක්ක ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් එක්ක සාකච්ඡාව ගත්තා. අරගෙන ඔහුට මේ සියලු ප්‍රශ්න දැනුවත් කිරීම කරා. ඒතර මෙතන තියෙන ප්‍රශ්නය තමයි රටේ ජනතාව දන්නවා මාතලේ ගම්මඩුව කියන ගම මිලිමීටර් 5 අරගෙන ඔහුට මේ සියලු ප්‍රශ්න දැනුවත් කිරීම කරා. ඒතර මෙතන තියෙන ප්‍රශ්නය තමයි රටේ ජනතාව දන්නවා මාතලේ ගම්මඩුව කියන ගම මිලිමීටර් 540ක් වැස්ස ආපදාව වෙලා. මිලිමීටර් 540ක්. ඒක ඇහුවට පස්සේ මේ රටේ මුළු ජනතාවගේ සුඩ ගිහිල්ලා නතර වෙලා තිබුණේ යකෝ එච්චර වැස්සද කියලා. ඒ වහල ඉවර වෙලා ඉස්කෝල දෙකම හොදගෙන ගියා. මුළු ගමම හොදගෙන ගියා. පවුල් 450ක් ඉන්නවා. අවතන් වෙලා ඉන්නවා. ඉස්කෝලේ යන්න බැරුව ළමයි 350ක්. ගමේ ඉස්කෝල දෙකම විනාශයි. ගමේ ඉස්කෝල දෙක වහලා දාලා තියෙන්නේ. යන්න කියලා තියෙනවා ළඟ ඉස්කෝලේට. ළඟ ඉස්කෝලේ කිලෝමීටර් 12ක් දුරින් තියෙන්නේ. කිලෝමීටර් 12ක් දුරින් තියෙන ඉස්කෝලේට යන්න කිසිම පහසුකමක් මේ වෙච්චින් රජය හදලා නැහැ. ඉස්කෝලේට ගියාට පස්සේ ළමයි ටික අනේ ඉගර ගන්න ඕන නිසා ඉස්කෝලේට අමාරුවෙන් හරි දෙපර බාගෙන කිලෝමීටර් 12 ගියාට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි ඉස්කෝලේ පන්ති කාමරවල ඉඩ නැහැ. ඉඳ ගන්න පුටු නැහැ. ඩෙස්ක් නැහැ. ළමයි හිටගෙන ඉන්නව ඉගෙන ගන්න ගියාට පස්සේ අපි අහනවා ආණ්ඩුවෙන් මේ ළමයි කොච්චර කාලයක් පන්ති කාමරය තුල හිටගෙන ඉගෙන ගන්න ඕනද? මේ තියෙන්නේ නායකීය ඉස්කෝලේ. මේ තියෙන ගම්මඩුව ගම. මේ තියෙන්නේ ගමේ කෑලි ගිහිල්ලා ගෙවල් පිටින් නැති වෙලා ගිය ගම. ලංකාවේ වැඩිපුරම වැහපු ගම. අපි අහනවා මේ ගමේ ඉන්න ළමයි 350 තව දවස් කීයක් හිටගෙන ඉස්කෝලේ යන්න ඕනේ? තව දවස් කීයක් ඉඳ ගන්න පුටුවක් නැතුව ඉන්න ඕනේ? තව දවස් කීයක් ඩෙස් එකක් නැතුව ඉන්න ඕනේ? තව දවස් කීයක් එහෙම බලලා අපි ඉගෙන ගන්න ගෙදර ඉන්නවා කියලා තීරණය කරොත් ළමයි 350ක අනාගතය ගැන කවි කරන. ඒ නිසා ආණ්ඩුවට මේවට උත්තර නැහැ. ඒ නිසා පවුල් 350ට උත්තර දෙන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. ගම්මඩුව ගමේ තත්ත්වය ඒක. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කොංකෝඩියාවත්ත, ස්කඩේල්වත්ත ඒ වගේත් නායකියා. එක ගෙදරක 4 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ ගෙදර වටේ තියෙන නාය ගිහිල්ලා මැරුණු ගෙදර වටේ තියෙන අනිත් ගෙවල් වලට කියන ඕගොල්ලෝ බය වෙන්න එපා කියලා ජීවත් වෙන්න කියලා. අපි යනවා කවුද ඒක නිර්දේශ කරේ? කවුද නිර්දේශක? ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයෙන් ඇවිල්ලා හරියට වාර්තාවක් එළියට දාලා නැහැ. ගෙදර ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියලා. වම් පැත්තේ ගෙදර නාය ගිහිල්ලා දකුණු පැත්තේ ගෙදර ඉරිතලලා ඊට පස්සේ තුන්වෙනි ගෙදරට කියනවා අර දෙකට අවුලක් වුණාට ඕගොල්ලෝ බය වෙන්න එපා ඉන්න කියලා. කවුද ඉන්නේ? ඒ ඉන්න ගමන් කියනවා මිලිමීටර් 50ට වඩා වැස්සොත් ආපදාවෙන් බේරෙන්න රෑමඳ හරි කොහේ හරි තැනකට යන්න. අපි යනවා තඹුත්තේ ගමරද යන්නේ. කොහෙටද යන්නේ? කොංකෝඩියාවත්තටවත්, ගම්මඩුවටවත්, එස්කඩේල් වත්තටවත් කොහෙවත් යන ආපදා මධ්‍යස්ථානයක් නම් කරලා නැහැ. අපි යනවා ජනතාව විදියට. අපි යනවා ආණ්ඩුවෙන් මිලිමීටර් 50ට වඩා වහිනවද කියලා. කොහොමද මේ අහිංසක ජනතාව දැනගන්නේ? මේ අහිංසක ජනතාව දැනගන්නේ කොහොමද? මොනවද ඒක මනින්න තියෙන උපකරණ? මොනවද ඒකට ගමේ තියෙන තාක්ෂණික උපකරණ? දන්නේ නැහැ. ප්‍රවෘත්ති දාගෙන බලන් ඉන්න වෙන්නේ. එහෙනම් පාන්දර දෙකට විතර නිවුස් ගහන්න ඕන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඕන් දැන් වැස්ස මිලිමීටර් 50ට වඩා අයින් වෙන්න කියලා අයින් වෙන්න තැනක් නැහැ. ඒ නිසා අපි අහනවා ආණ්ඩුව කියලා තියෙන කිසිදු විසඳුමක් ප්‍රායෝගික වෙලා නැහැ. ගම් වතුර මේ නායම් අවදානම ආව ගමන් ප්‍රාදේශීය ලේකම්ලගේ මැදිහත් වීමෙන් පරිපාලන නිලධාරියෝ කිව්වා ගෙදර ඉන්න බැරි නම් ළඟ තැනකට කුලියට අරන් යන්න කියලා. ගියා. මේ ඉන්න ඔක්කොම කුලියට ගියා. කුලියට යනකොට ප්‍රාදේශීය ලේකම්ලා ගමේ ග්‍රාම සේවක කිව්වේ රුපියල් 25000ක් දෙන්නම් කුලිය කියලා. අපි අහනවා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. එක රුපියල් 25000ක් දුන්න ගමක් කියන්න. එක රුපියල් 25000ක් කුලී නිවසකට දුන්නු. එක ගෙදරක් කියන්න කාටවත් දීලා නැහැ. ආණ්ඩුව පෙන්නන 25000 දුන්න ගෙදර අස් කරගන්න කියලා. ඒ 25000වත් හම්බ වෙලා නැහැ ස්කඩේල් වත්තට. ඒ 25000වත් හම්බ වෙලා නැහැ කොංකෝඩියා වත්තට. එහෙනම් මොනවාද 25000 කියලා කියන්නේ? ජනාධිපතිතුමා කියලා රාජාංගනේ මුල්ගල් හිටවනවා පැලවෙන්න. ජනාධිපතිතුමා ගිහිල්ලා අනුරාධපුරේ කුරුණෑගල මුල්ගල් හිටවනවා පැලවෙන්න. ජනාධිපතිතුමා ඊයේ ගිහිල්ලා මාතලේ මුල්ගල් හිටවනවා පැලවෙන්න. මුල්ගල් මාතලේ ගිහිල්ලා හිටවද්දි අනේ ගම්මඩුව ගම යට වෙලා මොකෙක්වත් බලන්න ගිහිල්ලා නැහැ ආණ්ඩුවේ. කිසිම වගකිව යුතු නිලධාරියෙක් ගමට ගිහිල්ලා නැහැ. එස්කඩේල් වත්තට කොංකෝඩියා වත්තට කවුරුත් ගිහිල්ලා නැහැ. ලයින් පිටින් මේ ජනතාව ඉන්නේ. මේ මිනිස්සු කියලා කියන්නේ රටේ අවුරුදු 200ක් කඹරපු මිනිස්සු. කඹරලා මේ නියපොතු වලින් ලේ ගලද්දි ඌඬැල්ලෝ කකුල්වල එල්ලිලා ලේ උරා බොද්දි
රටේ ජාතික ආර්ථිකය සරු කරන්න තේදලු කඩපු මිනිස්සු ටික මෙතන ඉන්නවා. තේදලු කඩන මිනිස්සු ටික ඉන්නවා. ලයිම් කාමරේ අමාරුවෙන් ලාමුතල් කුප්පි ලාම්පුව පත්තු කරගෙන අමාරුවෙන් රොටියක් තම්බගෙන කාපු සාමාන්‍ය මිනිස්සු ටික මෙතන ඉන්නවා. ඊළඟ තප්පරේ බයෙන් ජීවත් වෙනවා. වැස්සාවොත් මැරෙයිද කියලා. අපි අහනවා ජනාධිපතිගෙන්. අපි අහනවා මේවා සම්බන්ධ වෙන ඇමතිලාගෙන්. අපි අහනවා කැබිනට් එකෙන්. අපි අහනවා පාර්ලිමේන්තුව කියන බඩගඩිත්තුවෙන්. මේ මිනිස්සු ඊළඟ වැස්සට මැරෙනවද නැද්ද කියලා බයෙන් මරණ වරෙන්තු අතේ තියාගෙන ඉන්න ඕනද? ඒ නිසා අපි කියනවා ඒක එහෙම දෙන්න බෑ. මේ මිනිස්සුන්ට අංක එක ආපදාවට ලබාගෙන කුලී නිවාසවල රුපියල් 25000 ඕන. ඒ වගේම ගෙවල් වල පදිංචි වෙන්න පුළුවන් ද බැරිද කියන නිශ්චිත තක්සේරුව ඕන. ඒ පදිංචි වීමට ගියාට පස්සේ ඒකේ වගකීම රජය ගන්න ඕන. ඒ වගේම අර පාසල් වල ප්‍රශ්න විසඳලා ඕන. තාම පාරවල් එලි කරලා නැහැ. පාරවල් ටික එලි කරලා ඕන. තාම පාලම් හදලා නැහැ. පාලම් ටික එලි කරලා ඕන. ඒ වගේම තමයි නැවත යවන්න යන්නේ ලයිමට. අවුරුදු 200ක් කඹුරපු ලයිමට යවන්න යන්නේ. ලයිමේ ජීවිතේ වැඩක් නැහැ. ඒක ජීවත් වෙන්න බෑ. ඒක ටකරන් හිල් වෙලා දෙමෙනවා. ඒක නාය යනවා. ඒක ජීවත් වෙන්න බෑ. මේ මිනිස්සු කියන්නේ අවුරුදු 200ක් කඹුරුවා නම් අපිට ඊටමත් දීපල්ලා කියලා. එහෙමනම් මේ මිනිස්සු මේ ජනතාව පදිංචි කරන්න පුළුවන් තැනක් ඕන. ඉඩම් ඕන. ජනාධිපතිතුමාට මේවා කියන්න පුළුවන් මාධ්‍යවල තකරමක් කියත් ලක්ෂ 50යි. ඉඩමයි තකරමයි අරකයි මේකයි ඔක්කොම ගියාම කෝටියයි කියලා. අනේ මෙන්න ඉන්නවා එක රුපියලක්වත් හම්බෙලා නැහැ. මේ කවුරුත් ඉල්ලන්නේ රුපියලක් නෙමෙයි. මේ කවුරුත් ඉල්ලන්නේ 25000 නෙමෙයි. මේ ඔක්කොම ඉල්ලන්නේ ජීවිතේ. ඒ නිසා අපි කියනවා අද ආවේ මාතලේ ගම්මඩුවේයි ඉස්කඩේල් වත්තේ කොංකෝඩියා වත්තේ මලේක තමිල් ජනතාවයි අනිත් ජනතාවයි එක්ක හෙට එනවා අරනායක ජනතාවත් එක්ක. ඊට පස්සේ දවසේ තව අයත් එක්ක එනවා. ආණ්ඩුවට මේක හිසරදයක් වෙයි. ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න උවමනා නැත්තම් මේක හිසරදයක් වෙන තැනට අපි ගේනවා. හැබැයි ආණ්ඩුවට පුළුවන් කියන්න අනේ ඔය පරණ විපක්ෂයේ පිල්ලි නැගිටලා තමයි පිනුම් ගහන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාව කියලා. අපි ආණ්ඩුවට කියනවා මේ මිනිසුන්ගේ ඡන්ද වලින් තමයි බලයට ආවේ. නුවරඑළිය ප්‍රාදේශ සභාවේ බලය පිටුවේ මෙතන ඉන්න මිනිසුන්ගේ ඡන්ද වලින්. ඒ ඡන්ද වලින් පිටුවේ. ඒ වගේම 2022 අරගලය කරද්දී මේ වොයිස් කට් එක දෙන තැන ඓතිහාසිකයි. අතන ගෝල් පේස් එකේ අරගලය යද්දී මෙන්න මේ ගහ මූලික කරගෙන තමයි මෙතන හැදිලා තිබුණේ වතුකම් කරුවන්ගේ වැටුප වැඩි කිරීමයි නිවාස අයිතිය දිනා ගැනීමයි කියන සටන් පාඨය මෙන්න මේ ගහේ තමයි ගහලා තිබුණේ. ඒ නිසා මෙන්න ගහක් තියෙනවා අලුත් ආණ්ඩුත් ඇවිල්ලා සටන් පාඨත් වෙනස් වෙලා. හැබැයි මිනිස්සුන්ගේ ජීවිතය එතන. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේකට බොරු ප්‍රකාශ කරන්නේ නැතුව, බයිලා ගහන්න නැතුව, මුල් ගලවල් පැලවෙන්න හිටවන්න නැතුව ඇත්ත ප්‍රශ්නයක් ඕන, ඇත්ත ප්‍රවේශයක් ඕන. ඒ වෙනුවෙන් තමයි අද මේ ආවේ. මේක ඊළඟ පියවර ඊට වඩා අපි තීව්‍ර කරනවා. ආණ්ඩුවට පුළුවන් මේක ගණන් ගන්න නැතුව ඉන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ජනතාවට අපි ආරාධනා කරන්නේ එන්න මේ සියලු දෙනා ඒක රාශි වෙලා බල කරොත් විතරයි මේවට උත්තර දිනා ගන්න පුළුවන්. ඒ බලපෑම කරන්න තමයි අද දවසේදී ආවේ. ඉදිරියටත් මේ ක්‍රියාමාර්ග අඛණ්ඩව යනවා. දැන් අද දවසේදී සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා කතා කරා. ප්‍රාදේශීය ලේකම්වරු මෙතන බයිලා ගැහුවා. යාලා දැන් මේවා දන්නව විසඳලා තියෙනවා වගේ. අපි ඉතින් ඒ කිය ප්‍රාදේශීය ලේකම්ලා හම්බ වෙන්න හෙටානින්දට යනවා. දිසාපතිලා හම්බෙන්නත් යනවා. ගිහිල්ලා මේ ප්‍රශ්න ටික විසඳ ගන්නවා කියන එක මේ වෙලාවේදී අවධාරණය කරනවා. කාත් එක්කද සාකච්ඡා කරන්නේ? ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් එක්ක මට උගේ නම් මතක නැහැ.